හලෝ යාළුවනේ ST පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම subscribe කරලා bell එක ඔබන්න. ආයිබෝවන් මගේ ආදරණීය දරුවනේ. ඔන්න අද අපි හරිම අපූරු ඒ වගේම ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්නයි යන්නේ. හරියටම කිව්වොත් අද අපි හැමෝම රහස් පරීක්ෂකයෝ වෙන්නයි යන්නේ. පවුලක ඉන්න සමාජිකයන් ගැන තියෙන පොඩි අභිරහස් ප්‍රහේලිකාවක් පියවරෙන් පියවර විසඳන විදිහ තමයි අපි අද බලන්නේ. ඉතින් ඔයාලා හැමෝම ලෑස්තිද මාත් එක්ක එකතු වෙලා මේ අභිරහස විසඳන්න? හරි, අපි එනම් පටන් ගමු. අද දවසේ අපේ අභිරහස් ප්‍රහේලිකාව තමයි මේක. පස්සර ශිෂ්‍යත්ව විභාගෙට එන්න පුළුවන් විදිහේ හරිම ලස්සන ඒ වගේම ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්. අපි මුලින්ම ප්‍රශ්නේ කියවලා බලමු නේද? මාලාගේ එකම සහෝදරිය ශ්‍රියාය රුවන් යනු මාලාගේ සහෝදරියකි. රුවන්ගේ එකම සහෝදරයා නිමල්ය. ඒ අනුව නිමල්ට සිටින සහෝදරියන් ගණනත් සහෝදරයින් ගණනත් පිළිවෙලින් ඔන්න ඔහුමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඡායේද දැක්කම එකපාරටම ටිකක් පැටලිලි සහගතයි වගේ පේන්න පුරවන් නේද? හැබැයි කිසිම බයක් වෙන්න එපා. අපි රහස් පරීක්ෂකයෝ වගේ මේක එකින් එක ඉඟි හොයාගමු. පළවෙනි පියවර විදියට අපි ගැහැණු ළමයි ගැන තියෙන ඉඟි මොනවද කියලා හොයාගමු. අපි අපේ රහස් පරීක්ෂක කණ්ණාඩියෙන් මුලින්ම බලමු මේ පළවෙනි වාක්‍යය දිහා. මාලාගේ එකම සහෝදරිය ශ්‍රියාය. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ එකම සහෝදරිය කියන වචන දෙක. අන්න ඒකෙම අපිට මේ පවුල ගැන ලොකු රහසක් හෙළි වෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? පළවෙනි කරුණ මාලා කියන්නේ ගැහැණු ළමෙක්. දෙවෙනි කරුණ ශ්‍රියා කියන්නේත් ගැහැණු ළමෙක්. තුන්වෙනි සහ අපේ වැදගත්ම කරුණ තමයි මාලාට ඉන්නේ එකම සහෝදරියක් නිසාත් ඒ ශ්‍රියා නිසාත් මේ පවුලේ වෙන කිසිම ගැහැණු ළමෙක් නැහැ කියන එක. ඒ කියන්නේ මේ පවුලේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නයි. ඒ මාලා සහ ශ්‍රියා විතරයි. පැහැදිලි නේද? දෙවෙනි පියවර. දැන් අපි යමු පිරිමි ළමයි ගැන තියෙන ඉඟි හොයාගන්න. ගැහැණු ළමයි ගැන හොයාගත්තා වගේම දැන් අපි පිරිමි ළමයි ගැන හොයමු. ප්‍රශ්නේ තියෙන දෙවෙනි වාක්‍ය බලන්නකෝ. රුවන් යනු මාලාගේ සහෝදරියකි. ඔන්න අපිට පවුලේ ඉන්න පළවෙනි පිරිමි ළමයාව හම්බුණා. මේකෙන් අපිට සාතික වෙනවා මේ පවුලේ අඩුම තරමේ එක්කෙනෙක් හරි පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් අපි අපේ මනසේ තියෙන ලයිස්තුවට රුවන්ව සහෝදරයා විදිහට එකතු කරගමු. ඔන්න එක පිරිමි ළමයෙක් දැන් නිශ්චිතයි. දැන් අපි ඇවිත් ඉන්නේ මේ ප්‍රහේලිකාවේ තියෙන ටිකක් අවධානය දෙන්න ඕන වාක්‍යයට. රුවන්ගේ එකම සහෝදරයා නිමල්යයි. මෙතනදිත් අර කලින් වගේම එකම සහෝදරයා කියන වචන ටික හොඳට ඔලුවට ගන්න. අපි අර ගැහැණු ළමයි ගැන හිතපු තර්කෙම මෙතනටත් පාවිච්චි කරමු. පළවෙනි එක රුවන්ට සහෝදරයෙක් ඉන්නවා. දෙවෙනි එක ඒ සහෝදරයා තමයි නිමල්. තුන්වෙනි කරුණ රුවන්ට ඉන්නේ එකම සහෝදරයෙක් නිසා මේ පවුලේ වෙන කිසිම පිරිමි ළමයෙක් නැහැ. ඒ කියන්නේ මුළු පවුලටම ඉන්නේ පිරිමි ළමයි දෙන්නයි. ඒ රුවන් සහ නිමල්. හරිම සරලයි නේද දරුවනේ? තුන්වන පියවර. දැන් අපි මේ සම්පූර්ණ පවුලම එක තැනකට ගනිමු. හොඳයි දරුවනේ, අපි හොයාගත්ත හැම ඉංගියක්ම එකතු කරලා මේ විදිහට පෙළගස්වලා බලමු. එක පැත්තක ඉන්නවා සහෝදරියන්, ඒ කියන්නේ මාලා සහ ශ්‍රියා. අනිත් පැත්තේ ඉන්නවා සහෝදරයින්, ඒ කියන්නේ රුවන් සහ නිමල්. දැන් අපිට හරියටම පේනවා මේ පවුලේ ඔක්කොම දරුවෝ 4 දෙනා ඉන්නේ කියලා. හැම දෙෙම දැන් අපේ ඇස් ඉස්සරහා හරිම පැහැදිලි වගේ පේනව නේද? හතරවෙනි පියවර. දැන් අපි මේකේ නිමල්ගේ පැත්තෙන් බලමු. හැබැයි පොඩ්ඩක් ඉන්න, අපි තවම ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑනේ. ප්‍රශ්නේ අහන්නේ නිමල්ට සිටින සහෝදරියන් සහ සහෝදරයන් ගණන කීයද කියලයි. ඉතින් අපි මොහොතකට හිතමු අපි තමයි නිමල් කියලා. නිමල් විදිහට හිතලා නිමල්ගේ කෝණයෙන් වටපිට බල්ල ගණන් කරමු බලන්න. මෙතනදී අමතක කරන්නම නරක රහසක් තියෙනවා. කවදාවත් තමන්ගේ සහෝදර සහෝදරියන් ගණන් කරද්දී තමන්ව ගණන් කරගන්නේ නෑ නේද? ඕ නිමල් කවදාවත් නිමල්වම ගණන් කරගන්නේ නැහැ. නිමල් බලන්නේ අනිත් අය දිහා. එහෙනම් මුලින්ම නිමල් සහෝදරියන් ඉන්න පැත්ත දිහා බලනවා. එතන මාලා සහ ශ්‍රියා ඉන්නවා. ඒ කියන්නේ නිමල්ට සහෝදරියන් දෙන්නයි. ඊළඟට නිමල් සහෝදරින් ඉන්න පැත්ත දිහා බලනෝ. එතන තමන්ව ගණන් ගන්නේ නැති නිසා ඉතුරු වෙන්නේ රුවන් විතරයි. ඒ කියන්නේ නිමල්ට ඉන්නේ එකම එක සහෝදරයයි. පස්වන පියවර. දැන් අපි අපේ නිවැරදි පිළිතුර තෝරා ගනිමු. නියමයි. අපි දැන් හරියටම ගණන හොයාගෙන ඉවරයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ සහෝදරියන් ගණනත් සහෝදරයින් ගණනත් පිළිවෙලින් කියලයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා සහෝදරියන් ඊට පස්සේ සහෝදරෙන්. අපි හොයාගත්තා සහෝදරියන් දෙන්නයි සහෝදරයින් එක්කෙනයි කියලා. ඒ කියන්නේ 2යි සහ 1යි. බලන්න උත්තර දිහා. හරියටම හරි. අපි නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි විකල්පයයි.
ඉතින් දරුවනි ඔයාලා දැක්කා නේද? කොච්චර ලොකු අමාරු වගේ පේන ප්‍රහේලිකාවක් වුණත් අපි හරියට කියවලා කලබල වෙන්නේ නැතුව පියවරෙන් පියවර රහස් පරීක්ෂකෙක් වගේ තර්කානුකූලව හිතුවත් බොහොම ලේසියෙන් විසඳන්න පුළුවන්. අද ඉඳන් ඔයාලත් මේ වගේ ප්‍රශ්න දැක්කම බය වෙන්නේ නැතුව මේ ක්‍රමයට විසඳන්න උත්සාහ කරන්න. තවත් මේ වගේ මොන තරම් රසවත් ප්‍රහේලිකා අපිට මේ විදිහට පියවරෙන් පියවර විසඳන්න පුළුවන් වෙයිද? ඒ ගැන හිතන්න මම ඔයාලට බාර කරනවා. දිගටම මේ වගේ දේවල් ඉගෙන ගන්න උනන්දු වෙන්න ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.